ජරා සහල් වලින් ජොනි අරක්කු හදලා. මහින්ද රජපක්ෂ ආණ්ඩුවේ හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් යොදාගෙන අරක්කු නිෂ්පාදනය කර රට පුරා බෙදා හර ඇති බව කරන ලද පරීක්ෂණ වලින් කරුණු තහවුරු වී තිබෙනවා. එමෙන්ම මෙම අරක්කු පානය කරන අයට ඉන් විවිධ රෝගාබාධ ඇතිවිය හැකි බවද අනාවරණය වී තිබෙනවා. එපමණක් නොව අරක්කු නිෂ්පාදනය කර අලෙවි කිරීමට මුවාවේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමක්ද ජොස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුතුන් දෙදෙනා එකතු වී සිදු කර ඇති බවටද මෙම පරීක්ෂණයෙන් කරුණු තහවුරු වී තිබෙනවා. හෙළිවී ඇති කරුණුවලට අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ඇස්ටඩික් ඕවර්සීස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් නැමැති ආයතනය යොදාගෙන මෙම ක්‍රියාකාරකම් සිදු කර තිබෙනවා. එම ආයතනය 1982 අංක 17 දරන සමාගම් පනත යටතේ 2006 මැයි මාස 10 වෙනිදා එන් ඇලයිරක් PVS ඇලයිරක් 46 139 අංකය යටතේ සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇති අතර පසුව නැවතත් ලියාපදිංචිය වෙනස් කර තිබෙනවා. ඒ 2010 වෙනි දින වන අතර එහි අලුත් ලියාපදිංචි අංකය PV 19497 ලෙස සඳහන්. එය 2007 අංක 7 දරන සමාගම් ලියාපදිංචි කිරීම පනත යටතේ සිදු කර තිබෙනවා. වත්තල හැඳල කෙරවල පිටිය අංක 396 දරන ස්ථානයේ ලිපිනය යොදාගෙන ලියාපදිංචි කර ඇති එම ආයතනය සුවඳ වෙලවුන් සහ පිරිසිදු කාරික ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට මුවාවේ සුරාපතු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වෙත ව්‍යාජ කූට ලේඛන ඉදිරිපත් කර සුරාපතු බලපත්‍රයක්ද ලබාගෙන තිබෙනවා. එම බලපත්‍රය උපයෝගී කරගනිමින් එතනෝල් ලීටර් 60,000ක් විදේශ රටකින්ද තවත් එතනෝල් ලීටර් 40,000ක් දේශීය ආයතනයකින්ද මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා. නමුත් කිසිදු අවස්ථාවක එතනෝල් යොදාගෙන සුවඳ විලවුන් හෝ පිරිසිදු කාරික ද්‍රව්‍ය එම ආයතනය තුළ නිෂ්පාදනය කර නැත. එපමණක් නොව වත්තල හැඳල කෙරවල පිටිය අංක 396 තරණ ස්ථානයේ එවැනි ආයතනයක්ද තිබේ නැත. එහි පිහිටා තිබී ඇතේ පළතුරු බිම නිෂ්පාදනය කරන ආයතනයකි. පසුව එම ලිපිනයද වෙනස් කර තිබෙනවා. එහි අලුත් ලිපිනය ලෙස අංක 18 ඇලයිරක් A අමරසේකර මාවත කොළඹ 5 යනුවෙන්ද යොදාගෙන තිබෙනවා. එම ආයතනය මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් මිලදීගෙන අරක්කු නිෂ්පාදනය කරන ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් ආයතනයක් වනවා. එම ආයතනය දිගින් දිගටම මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් මිලදීගෙන අරක්කු නිෂ්පාදනය කර වෙළඳ පොළට නිකුත් කර ඇත. ඒවා පානය කළ බොහෝ පිරිසක් විවිධ රෝගාබාධවලට පවා ගොදුරු වී ඇති බව අනාවරණය වනවා. එපමණක් නොව ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් තවත් ආයතනයක වැඩ කටයුතු සඳහාද සතොස ආයතනයට අයත් ලොරි රථ සහ රියදුරන් යොදාගෙන ඇති බව කරන ලද පරීක්ෂණයකින් කරුණු අනාවරණය වී තිබෙනවා. ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පුතුන් ඇතුළු පිරිස කර ඇත්තේ බරපතල වරදක් වන අතර එය දණ්ඩ නීති සංග්‍රහයේ 102 103 386 454 අදාළව 1982 අංක 12 දරන පොදු දේපල පනත සහ 1979 අංක 15 දරන අපරාධ නඩු විධි විධාන සංග්‍රහ පනත යටතේ වසර 20ක පමණ සිරගත විය හැකි බරපතල වරදක් බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.